ඉතින් කට්ටිය කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න එහෙනම් අදත් පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. අදත් අරන් ආයි ආච්චිගේ ගෙදරදී මම හදපු රසම රස රිසොට්ටෝ එක. ඉතින් මුලින්ම පෑන් එකක් ලිප තබා ගත්තා. ලිප තබාගෙන මම ඒට යාන්තමට ඔලිව් තෙල් ටිකක් එක් කරගන්නවා. ඉන්පසු ඔලිව් තෙල් එක රත් වුණාට පස්සේ මම සුදු ලුණු බික් දෙකක් විතර තලාගෙන එක් කරගන්නවා. ඉතින් සුදු ලුණු බික් දෙක ටිකක් බැදෙන්නට හරිනවා. ඉතින් මම මේට ලෑස්ති කරගෙන තියනවා කපාගත්ත සුක්කීනි, ඒ වගේම කපාගත්ත ලුණු එක් කරගෙන තියනවා, ඒ වගේම ප්‍රෙත්සෙමලෝ කපාගෙන තියනවා. ඉතින් දැන් මම මේ අවස්ථාවේදී මේට ලුණු ටික එක් කරගෙන එයත් හොඳින් බැදෙන්නට හරිනවා. ඉතින් දැන් ලුණු ටික යාන්තමට බැදිලා තියෙන්නේ. මම මේ අවස්ථාවේදී මේට කපාගත්ත සුක්කීනි ටික එක් කරගන්නවා. මම හීනියට රවුන්ඩ් එකට තමයි කපාගෙන තියෙන්නේ සුක්කීනි ටික. ඉතින් මේ හොඳින් ටිකක් කලවම් කරගනිමින් පිසෙන්නට හරිනවා. ඉතින් මම මේ පිසගන්නේ මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ. මොකද මද ගින්දරේ පිසගත්තොත් මේට වතුර ඉක්මනින් එකතු වෙන නිසා මම මධ්‍යම ප්‍රමාණයෙන් තමයි එක ලිප ඕන් කරන් තියෙන්නේ. ඒ වගේම මම මේට එක් කරගන්නවා ගම්මිරිස් කුඩු ටිකකුත්. ඉතින් මම මේ අවස්ථාවේදී මේට සුප් කුඩු හැඳි තේ හැඳි එකමාරක් එක් කරගන්නවා. ඒ වගේම මම අනිත් ලිපේ මේට තියනවා වතුර හේකුත් හොඳින් උතුරන්නට. මොකද අපිට මේකට උණු වතුර උතුරන වතුර අවශ්‍ය වෙන නිසා. ඉතින් ඒකේ ලිප ඕෆ් කරන්නේ නැතුව තමයි වතුර එක තියාගන්නේ ලිපේ. ඉතින් ඒ වගේම මම මේට ලුණු ටිකකුත් එක් කරගත්තා. ඒ වගේම වතුර එකටත් මම ලුණු යාන්තමට එක් කරගෙන තියනවා. නැත්නම් මේකේ සුප් කුඩු එකතු කරගත්ත නිසා ලුණු ගතිය වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේම මම සුදු ලුණු එක අයින් කරගන්නවා මේකට දමාගත්ත. ඉතින් මම දැන් මේට හාල් ටික එක් කරගන්නවා. හාල් ටික එක් කරගෙන විනාඩියක් එකමාරක් පමණ හාල් ටික ටිකක් බැදෙන්නට හරිනවා. ඉතින් මේ මොහොත වෙනකොට හාල් එක අවශ්‍ය පමණ ටෝස්ට් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මම මේට එක් කරගන්නවා වීනෝ ටික. ඉතින් වීනෝ කියන්නේ වයින් එකට. ඉතින් වයින් ටිකක් එක් කරගෙන ඒ හොඳින් වාෂ්ප වෙන්නට හරිනවා. ඉතින් වයින් තියෙන කෙනෙක් එක් කරගන්න. නැත්නම් ඉතින් ප්‍රශ්නයක්වත් නැහැ. ඉතින් හොඳ ඒකට ඉතින් ඔයාලට පුළුවන් පස්තම්බ ගත්ත වතුරෙන්ම රිසොට්ටෝ එක හදාගන්න. ඉතින් පසුව මම වයින් එක වාෂ්ප වුණාට පස්සේ මම මේක එක් කරගන්න අපි උතුරන්නට තබාගත්ත වතුර. ඉතින් වතුර අවශ්‍ය පමණට එක් කරගනිමින් මම දැන් මේ හොඳින් පිස ගන්නවා. ඔයාලට මතකයිනේ මම ඊට ඉස්සෙල්ලත් රිසොට්ටෝ හදන වීඩියෝ එකක් ගෙනාවා. ඒකේ මම සම්පූර්ණම දේවල් කියලා තියෙනවා. ඉතින් ඒ විදිහටම මම මේකත් හදා ගන්නවා. ඉතින් ඒ වගේම අපිට තව පුළුවන් මේ සුක්කීන වෙනුවට වට්ටක්ක ගන්න පුළුවන්. වට්ටක්ක වලිනුත් හදන රිසොට්ටෝ එක හරිම රසයි. ඉතින් මේ විදිහටම තමයි වට්ටක්ක වලින් හදාගන්න රිසොට්ටෝ එකත් හදාගන්නේ. කිසිම වෙනස්කමක් නැහැ. ඒ වගේම තව ග්‍රීන් පීස් එක් කරගන්න පුළුවන්. ඔය වගේ තියෙනවා ඉතින් ಜಾති ඒ වලින් එක් කරගෙන ඒවා එක් කරගෙන රිසොට්ටෝ එකක් හදාගන්න පුළුවන් අපිට. ඒ වගේම අපිට තක්කාලිත් එක් කරගෙන රිසොට්ටෝ එක හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් තක්කාලි එක් කරගෙන රිසොට්ටෝ එක හදාගන්නවා නම් එකටම සෝස් එක හදාගෙන ඒකට සීනි චුට්ටක් යාන්තමට එක් කරගන්නවා. නැත්නම් ඉතින් රිසොට්ටෝ එක කන්න බෑ, ඇඹුල් වෙනවා. ඒ වගේම ඔයාලට මතකනේ මම කිව්වා මේකේ වතුර එක් කරගනිමින් වතුර හිඳෙන්න තමයි මේකට වතුර එක් කරගන්නේ. ඒ වගේම වතුර එක් කරගෙන අපි ටිකක් මේ වසා තබා ගනිමින් තමයි පිස ගන්න. නිතරම හැඳි ගන්න අවශ්‍යයි. ඉතින් දැන් මේ අවස්ථාව වෙනකොට ඔගේ රිසොට්ටෝ එක හොඳින් තැඹිලා අවසానයි. ඉතින් මම දැන් මෙය හොඳින් රස බලාගෙන මෙයට දැන් මම එක් කරගන්නවා ප්‍රෙත්සෙමලෝ ටික. ප්‍රෙත්සෙමලෝ ටික එක් කරගෙන මම මෙය පිසගන්නේ නෑ ගොඩාරියක්. තත්පර 30ක් විතර වගේ පිසගන්නේ. මොකද නැත්තම් මේක ප්‍රෙත්සෙමලෝ ටික කළු පාට වෙනවා ඕනවට වඩා තම්බන්න ගියාම. ඉතින් මේ අවස්ථාවේදීම මම මෙයට බටර් කෑල්ලකුත් එක් කරගන්නවා. එක් කරගෙන බටර් කෑල්ලක් දිය වෙනකන් හොඳින් හඳි ගන්නවා. ඉතින් මේක හොඳින්ම දිය වේගෙන එන විට මම ලිප ඕෆ් කරගන්නවා.
ඉතින් මම මගේ රිසොට් එක දැන් හදාගෙන අවසానයි. ඉතින් මේ තියෙන්නේ මම සාදාගත්ත රිසොට් එක තමයි. ඉතින් යාළුවනේ වෙනදා වගේ මගේ වීඩියෝ එක බලපු මාව අහන් හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා. ඉතින් තවමත් මාත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් ඉන්නවා නම් මගේ channel එකේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ඔයාලට යමක් ගන්න තියෙනවයි කියලා හිතනවා නම් මාත් එක්ක එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් නැවතත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනතුරු හැමෝම පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. ජේසු පිහිටයි හැමෝටම.